හැම දවසක් කියන්නෙම ජීවිතේට අලුත්ම අලුත් බලාපොරොත්තු අරමුණු එකතු වෙන දවසක්. හැම උදේකම තමන්ගේ සතුට තමන් ළඟ තියෙනවා කියන අරමුණෙන් දවස පටන් ගත්තොත් ඇත්තටම මුළු දවසේම සතුට අපි ළඟ රැඳිලා තියෙනවා. ජීවිතය කියලා කියන්නේ හරිම සුවඳ හරිම ලස්සන මලකට. ඉතින් ඔන්න මේ දවස්වල මට අලුත්ම රාජකාරියක් තියෙනවා කරන්න. පුහුල් වැලේ මල් හැදිච්ච නිසා මේකෙන් ගොඩක් ඵලදාව ගන්න නම් මේ මල් අපි පරාගණය කරන්න ඕන. මේ තියෙන එක මල් වර්ගයක්. මේ මල යටින් චූටි ගෙඩියක් තියෙනවා. ඉතින් මේක හඳුන්වන්නේ මේ වැලේ ගැහැණු මල විදිහට. මේ බලන්නකෝ මේ තියෙන්නේ අනිත් මල් වර්ගේ. මේකේ රේණුව පවා වෙනස්. මේ මල යටින් නම් චූටි ගෙඩියක් නැහැ. මේ බලන්න. මේකේ චූටි ගෙඩියක් නැහැ. එතකොට මෙන්න මේ මලේ රේණු අපි අර ගෙඩිය තියෙන මලේ රේණුවේ තවරන්න ඕන. බලන්න මේ වගේ රේණු වල පවා වෙනසක් තියෙනවා. මල් දෙක ඉක්මනටම හඳුන ගන්න පුළුවන්. අපි එතකොට මේ ගෙඩිය නැති මලක් කඩා ගන්න ඕන. ඒකේ රේණුව බලන්නකෝ යාලා. මේ මල කඩාගෙන අපි හරීම සියුම් විදියට මේ වැඩේ කරන්න ඕන. මොකද මේ ගෙඩියත් එක්ක තියෙන මලේ රේණුව ගොඩක් තදට නැහැ. අපි මේක ගොඩක් තදින් මේ රේණුව ස්පර්ශ කරොත් ඒ රේණුව කැඩෙන්න පුළුවන්. හරිම සියුම් විදියට කරන්න ඕන වැඩක්. එතකොට අපි මෙන්න මේ ගෙඩිය නැති මල අරගෙන මේ රේණුව ගෙඩියත් එක්ක තියෙන මලේ මෙන්න මේ විදියට තවර ගන්න ඕනේ. එතකොට ඒකේ තියෙන අර රේණු ටික මේ මලේ ගෑවෙනවා. එන්නකෝ මං ඔයාලට ගොඩක් හොඳට පැහැදිලිව පේන්න බිම තියෙන වැලකට මේ දේ කරන්නම්. මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් මේ වැල් එක උඩ ගිහින් තියෙනවා නම් මේ විදිහට පරාගණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මගේ මේ වැල ටිකක් එක පැත්තට විහිදලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ විදිහට කරන්න අවශ්‍ය වෙන්නේ. මේ තියෙන්නේ කෙකිරි වැලක්. එතකොට මේ වැලේ නම් බලන්න වැල් එක උඩ ගිහින් තියෙනවා. ඒක නිසා මේවා පරාගණය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි පරාගණය කරන්න පුළුවන් නම් අපිට වැඩිපුර ගෙඩි ලබා ගන්න හැකියාව තියෙනවා. මේ බලන්නකෝ කැකිරි වැලේ මේ දවස්වල මගේ වැලේ තියෙන චූටි බට්ට ටික මේ. ඉතින් ඒ අතරේ මම දැක්කා මට අදම කපා ගන්න පුළුවන් තරමේ පැහිච්ච ගෙඩියකුත් තියෙනවා. ඉතින් නිවාඩු දවසේනේ මම කල්පනා කරා ආද රසම රස කැකිරි එළවලුවක් හදන්න. එන්නකො මාත් එක්ක. අපේ චූටි මහන්සියකින් අපි ලබන සතුට ඇත්තටම වචන වලින් කියන්න බෑ. වැඩ රාජකාරි ගොඩාක් තියෙන අතරේ ගහකට වැලකට ආදරේ කරපු අපට එයාලා දෙන්නේ අපි දුන්නටත් වඩා ලොකු ආදරයක් අපට. මේ තමයි ආදරේ සංකේත. 4 දෙනෙක් ඉන්න අපේ පවුලට මේ ගෙඩිය හොඳටම සෑහෙනවා. ඉතින් වැලටත් ස්තුති කරලා මම දැන් යන්නේ මේ කැකිරි මාළුව රසට උයා ගන්න. මේ තියෙන්නේ ආයි ළඟදිම කපා ගන්න පුළුවන් තව කැකිරි යාළුවෝ කීප දෙනෙක්. ඉතින් කැකිරි උයන ක්‍රම ගොඩක් තියෙනවා. රසට උයන ක්‍රම ගොඩාක් දන්න මගේ යාළුවෙත් ඇති. ඉතින් ඔයාලගේ අදහසුත් මට වටිනවා. පුළුවන් නම් ඔයාලගේ අදහසුත් මට එවන්න. ඉතින් අද මම කල්පනා කරේ පොල් හාල් බැදලා
තෙම්පරාදුවට දාලා පස්සිකිරි චුට්ටකුත් දාලා මේක උයා ගන්න. මට හිතුණා එහෙම රසයි කියලා. ඒ වගේම ආයෙ දවසක තවත් වෙනස් විදිහකින් කැකිරි මාළුවක් උයන්න පුළුවන්නේ. මොකද තව කැකිරි ගෙඩි කිහිපයක්ම වැලේ තිබුණා. සමහර දේවල් චූටි දේවල් වුණත් ඒ දේවල් අපි හරි ආසාවෙන් කරද්දී හිතට දැනෙන්නෙම හරිම සතුටක්. ඒ විතරක් නෙමෙයි. අපේ ජීවිතයේ තියෙන ඒ ඒකාකාරී බව පවා ඒකෙන් අයින් වෙලා යනවා. හැම දෙයකම මැසිවිලි නග ඉන්නවට වඩා අපිට පුළුවන් නම් අපි කරන හැම දෙයක්ම හරිම සතුටින් හරි ආසාවෙන් කරන්න. ඇත්තටම ඔයාටත් දැනේවි ඔයා වටේ ඉන්න අයට පවා ඒ සතුට බෝ වෙලා තියෙන වගේ. විශ්ව නීතියත් එක්ක විශ්වයේ ඒ තියෙන ශක්තියත් එක්ක ඇත්තටම විශ්වය විශ්වාස කරන්න ගත්ත දවසේ ඉඳන් මගේ හිතේ ඒ සතුට නුවඩුවම තියෙනවා. චුට්ටක් විතර කළු පාට වුණොත් එළවලුව තව ලස්සන වෙයි කියලා මට හිතුණා. ඉතින් ඒක නිසා 3-5 ටිකක් බැදගෙන ඔන්න ඉතින් චුට්ටක් ටෙම්පරාදු කරගත්තා. පොළුයි හාලුයි බැද්දම පස්සේ ඒකෙන් එන සුවඳ ඇත්තටම හරිම වෙනස්ම සුවඳක්. මං හරි ආසයි ඒ සුවඳට. චුට්ටක් වෙලාව යනවා තමයි. හැබැයි වෙනස්ම විදිහකින් කැකිරි රස බලන්න තියෙද්දි ඒක වෙනස්ම රහක්. එන්නකෝ තව චුට්ට වෙලාවකින් ඒක හරියයි. ඒ අතරේ මම්ම වගා කරපු මගේ ගෙවත්තේ මුගුණු වැන්න ටිකක් කපාගෙන ආවේ හරිය ආඩම්බරෙන්. ඒක හරිම නිහතමානී ආඩම්බරයක්. ඉතින් ඒවලෙම ටිකක් සුද්ධ කරලා මැල්ලුම හදන්න තමයි මේ සූදානම් වුනේ. ඔන්න ඉතින් අද කැකිරි මාළුයි දෙකම එක පාටට නම් වුණා. වත්තෙන්ම කඩාගත්ත කැකිරි පළත් එක්ක මම ඉතින් ඔන්න මාළු ටිකකුත් උයාගත්තා. ඉතින් අපි ආයෙත් හම්බ වෙමු. ආදරෙන් සතුටින් පරිස්සමෙන්ම ඉන්න.